ආවිෂ බොහෝ වේවා. වෘෂභ ලග්නය මේ ඔක්තෝබර් මාසය. ඒතර මේ මාසේ වෘෂභ ලග්න හිමි ඔබට ගෙවෙන්නේ කොහොමද? අපි කරන්න ඕන මොනවද කියලා බලමු. ඊට කලින් ඔයාගේ අනාගතය පිළිබඳව එක් කාරණයක් දැනගන්න පුළුවන්. මාව ෆලෝ කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලා දැනගන්න අවශ්‍ය කාරණේ. ඒතර ඉගෙනීම පිළිබඳව නැත්නම් විවාහය වෙන්නේ කොයි කාලෙද? විවාහ වෙන්න පුළුවන්? විවාහ සාර්ථකයිද? අන්න ඒ වගේ එක දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒත් එක්කම දාන්න උපන් දිනය, උපන් වේලාව, ලග්නය. මාව ෆලෝ කරලා මේකට ලයික් කරලා වීඩියෝ එකට ඒ විස්තර ටික දාන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් පුද්ගලිකව සම්බන්ධ වෙලා මාත් එක්ක සම්පූර්ණ ජන්මපත්‍ර පරීක්ෂාවක් කරගන්න WhatsApp හරහා. ඒතර ඔයාලගේ විස්තර ටික මට ලබා දුන්නාට පස්සේ මම ඒක වොයිස් ෆයිල් විදිහට ඔයාලට පරීක්ෂා කරලා දෙනවා. හැමදේම ඔයාලට දැනගන්න පුළුවන්. අනතුරු රෝගාබාධ තියෙනවද? අකල් මරණ තියෙනවද? සැත්කම් තියෙනවද? විවාහය කොයි කාලෙද? විවාහ ජීවිතය සාර්ථකයිද? දැන් ගෙවෙන විවාහය කැඩී බිඳී යෑම තියෙනවද? නීතිමය ප්‍රශ්න එනවද? වෙන අස්ථානගත චෝදනාවට ලක් වෙනවද? හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද? ඒ ඔක්කොම ඔයාලට ඉතාමත් නිවැරදිව පරීක්ෂා කරගන්න පුළුවන්. ඒකත් ඔබට දවසෙන් දෙකකින් පැය 24න් ගන්න බෑ. කොළ නැහැ, PDF නැහැ, ලියලා නැහැ. මේ විදිහට වොයිස් ෆයිල් විදිහට තමයි මම දෙන්නේ. ඒක ඔයාලට ඕනෑ තරම් කාලයක් මේල් එකට බෑකප් එකක් දාලා තියාගන්න පුළුවන්. හැමදාම උනත් තියාගන්න පුළුවන්. ඒතකොට ඒකට පරීක්ෂාව සඳහා දවස් 4ක් 5ක් අතර කාලයක් යනවා. ඒක නිදහසේ නිවැරදිව කරන්න ඕන. ඒතර පොඩි කාල සීමාවකින් මට ලබා දෙන්න බෑ. එහෙම අවශ්‍යයි මාත් එක්ක සම්බන්ධ වෙලා එහෙම කරගන්න පුළුවන්. හරි. එතකොට වෘෂභ ලග්න හිමි ඔබට මේ මාසෙ ටිකක් නිදහස හොයන කාලයක්. ඒ කියන්නේ දැන් පෙර මාසවල පීඩණයෙන් වෙහෙසීමටපත් වෙලා මානසික පීඩා ඇති වෙලා මේ මාසය ඔයා ටිකක් නිදහසේ ඉන්න. නිදහසේ වැඩ කරන්න. මනසට නිදහසක් ගන්න හිතන හොයන කාල සීමාවක්. එතකොට තමන්ගේ සියලුම දේවල් සංගවන. ඒ කියන්නේ දැන් තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් වුණත් තමන්ගේ තියෙන දේවල් ඊට පස්සේ කියන්න ඕනෑ දේවල් වුණත් අනිත් මිනිසුන්ට ගෙදරට තමන් ආශ්‍රය කරන අයට අක්කට නංගිට මල්ලිට හස්බන්ඩ්ට වයිෆ්ටවත් කියන්න සංගවාගෙන ඉන්න. තමන්ගේ ඇතුලේ තියාගෙන ඉන්න කාල සීමාවක්. ඒ වගේම තමයි තනි මතයට කටයුතු කරන කාල සීමාවක්. කායෙවත් දැන් අහන්න දැන් අපි සාමාන්‍යයෙන් මොන හරි කරන්න යනවනම් කායකට අහන්න ඕන දේවල් තියෙනවා. තේරෙනවද? සමහරක් වෙලාවට අම්මගෙන් තාත්තගෙන් අහන්න ඕන දේවල්. සමහරක් වෙලාවට අයියගෙන් මල්ලියෙන් හස්බන්ඩ්ගෙන් වයිෆ්ගෙන් අහන්න ඕන දේවල්. එහෙම අහන්න නැතුව තනි මතයට කටයුතු කරන කාල සීමාව. හොඳට මතක තියාගන්න තනි මතයට කටයුතු කරන්න යන්න එපා. කාගෙන් හරි ඕනෑම දෙයකට උපදේශයක් ගන්න අවශ්‍ය නම් ඒක ගන්න. මොකද ඔබ තනි මතයට කටයුතු කරන්න ගිහිල්ලා මේ මාසය තුල ටිකක් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් සංගවලා තනියෙන් කරන්න එපා. ඒවට යොමු වෙන්න එපා. අහලා උපදෙස් අරගෙන ඒ වැඩ කටයුතු කරගන්න. ඊට පස්සේ ටිකක් තමන්ට ගැළපෙන නුසුදුසු වැඩ කරන. ඒ කියන්නේ තමන්ට මොකක් හරි මේකෙන් ආපදාවක් වෙයි කියලා දන්නවා. තේරෙනවා. ඒත් කරනවා. තේරෙනවද? ඒ කියන්නේ තමන්ට මේකෙන් එක්කෝ තමන්ගේ කීර්තියට නැත්තම් කායික මොනවා හරි අනතුරක් වෙයි කියලා දන්නවා. ඒත් මේ නුසුදුසු වැඩක් කියලා දන්නවා. ඒත් කරන්න හිතෙනවා. කරනවා. අන්න එහෙම කාල සීමාවක් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න නුසුදුසු වැඩ කරන්න යන්න එපා. තමන්ට ගැළපෙන මේ මොහොතේ කරන්න අවශ්‍ය මොනවද? එතකොට ඊළඟ අවුරුද්දේ කරන්න අවශ්‍ය මොනවද කියලා තීරුම් ගන්න. මේ මොහොතේ ඔබ මේ මාසේ මේ දවසේ කරන්න අවශ්‍ය දේ විතරක් කරන්න. නුසුදුසු තමන්ට ගැළපෙන්නේ නැති වැඩක් නැති අඥාන වැඩ කරන්න යන්න එපා. ඊට පස්සේ පෞල් ජීවිතය අපි ගත්තොත් එimhe ඊටාම ආදරණීය ලෙස ඊටාම සුව පහසු ලෙස පෞල් ජීවිතේ විවාහ ජීවිතේ ගත වෙන මාසයක් වෘෂභ ලග්න හිමි ඔබට. පෙර ගැටලු තිබ්බනම් හස්බන්ඩ් වයිෆ් එක්ක පොඩි කෝන්තර තිබ්බනම් ඒව නැති වෙලා ඊටාම සුවදායකව සෙනෙහස දෝර ගලන කාල සීමාවක් මේ ඔක්තෝබර් මාසය. එතකොට දැන් කවුරු හරි මේක අහලා හිතනවා නම් අනේ මේ මමත් වෘෂභ එහෙම එකක් නෑ. අපේ හස්බන්ඩ් එක වයිෆ් එක්ක මම රණ්ඩු
ප්‍රශ්න ගැටලු අපි දෙන්න අතර කියලා කියනවා නම් ඒක වෙන්න පුළුවන්. ඒකට මේක පොදු පලාපල. තේරුණාද? අන්න එහෙම කියන වාගේ ඔයාට මේ මාසේ පෞල් ජීවිතේ ප්‍රශ්න ගැටලු නම් විවාහ ජීවිතේ සාර්ථක නැත්තම් ඔන්න ඔයාගේ විවාහ දෝෂ තියෙනවා. ඔයාගේ හොඳ කාලයක් නෙවෙයි යන්නේ. ඔන්න ප්‍රශ්න ගැටලු පැන නැගී එනවා. ඒකට කරුණා කරලා හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා මේ ලෝකේ. එහෙම හරියට කල්පනා කරොත් උත්තරයක් නැති ප්‍රශ්නයක් නැහැ. 1500 ගණන් වල කවුරුත් හිතුවේ නෑනේ උඩින් යයි කියලා. කවුරුත් හිතුවද ඒ ගණන් වල රජ කාලේ මේ ෆෝන් එකක් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් කියලා නෑ. ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් එනවා කාලෙන් කාලේ. ඒක ඔයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. ඒකට ඔයාට වෙන්නේ මොනවද? ඔයා කරලා තියෙන කුසල් මොනවද? ඔයා කරන්න ඕන මොනවද කියලා ඔබගේ ජන්මපත්‍රය බලලා දැනගන්න වෙනවා. එහෙම නැතුව අපිට يعني මේ අපි ඒක හරියට මේ විස්තර දන්නේ නැතුව ඒක උත්තරයක් හොයන්න බෑ. ඒකින්ද මතක තියාගන්න ඉතාම පහසුවෙන් ආදරණීය ලෙස ඔබේ පෞල් ජීවිතය ගෙවෙන මාසයක් මේ ඔක්තෝබර් මාසය. එතකොට ටිකක් දුර බැහැර ගමන් ඔබට යන්න ආවොත් ඉතා කල්පනාකාරී වෙන්න දුර බැහැර ගමන් වලදී ටිකක් අනතුරු ඇති වෙන්න පුළුවන්. තේරුණාද? දැන් කිලෝමීටර් 100ක් 200ක් ඈතකට යන්න වෙනවා. එහෙම නැත්නම් විනෝද චාරිකාවක් යන්න වෙනවා. එහෙම නැත්නම් වන්දනා ගමන මොනවා නැත්නම් වැඩකට එළියට යනකොට ටිකක් දුරයි නම් ඉතින් ප්‍රවේශම් සහගත වෙන්න. එතකොට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අපි ඉන්න තැන අපිට අනතුරක් නැති වුණාට අපි ටිකක් අපේ කාලා තියෙනවා අපි ගොඩක් එළියට ගියපම අනතුරු වෙන්න පුළුවන්. මොකද උදාහරණයක් මෑතක සිදුවුණු බස් අනතුරු. එතකොට මේ ප්‍රදේශය අය නෙවෙයි ඉඳලා තියෙන අන්න එකක් විතරයි. ඒතර නිවුස් බැලුවොත් අපිට 100ක් හොයාගන්න පුළුවන්. එහෙම වෙනවා. එතකොට දවසට අනතුරු ආපදා ලෙඩ රෝග විවාහ කැඩියම් ආදර සම්මත මේ ලෝකේ මේ ලංකාවේ මේ කතා කරන මොහොතේ ඔබ මේක අහන වෙලාවෙත් 100,000 ගාණක් වෙනවා. එතකොට අපිටත් එහෙම වෙන්න පුළුවන්. අපිට එහෙම ඉස්සරහට වෙන්න පුළුවන් ඕනෑම දෙයක් විය හැකියි. එහෙනම් ඒක බලා ගන්න තියෙන එකම මාර්ගය තමයි තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා තමන්ට වෙන්න තියෙන දේවල් කලින් දැනගෙන කරන්න පුළුවන් කටයුතු කරගන්න එක. තේරුණාද? හරි. එතකොට මිල මුදල් ටිකක් ඉතුරු වෙන කාල සීමාව. ඔන්න ටිකක් මොනවා හරි එකට ටිකක් ඉතුරු කරගන්න හිටියා. ඔබ මේ මාසේ ඔයාගේ වැටුප ගත්තාම ඔයාගේ ආදායම ලැබුණාම මුදල් ටිකක් අරන් තියාගන්න ඉතුරු කරගන්න ඔබට පුළුවන් වෙන කාල සීමාව. එතකොට රැකියා කටයුතු අපි ගත්තාම රැකියා කටයුතු වලින් ඔන්න පොඩි බාධක අවහිරදා තිබ්බනම් ටිකක් ඒ කියන්නේ මේ එපා වෙලා හිටියනම් රැකියා කටයුතු වලින් තෘප්තිමත්භාවය ලබන්න පුළුවන්. රැකියා කටයුතු වලින් ඉදිරියට යන්න පුළුවන්. උසස් වීම බලාපොරොත්තුෙන් හිටියනම් ඉස්සරහට යන්න හිටියනම් මේ මාසෙ ඉතාම හොඳයි රැකියා කටයුතු දියුණු වෙන කාල සීමාව. ඒ වගේ තමයි ව්‍යාපාර කටයුතු ගත්තාම ඉතාම හොඳ කාල සීමාවක් ව්‍යාපාර සඳහා අලුත් ආයෝජන සඳහා හොඳයි. මේක පොදු පලාපල මතක තියාගන්න. ඊට පස්සේ මේක අහලා අලුත් ආයෝජන කරලා කාට හරි ඒක මොකක් හරි ඒ කියන්නේ අවහිරයක් බාධාවක් වුණොත් මට කමෙන්ට් කරන්න එපා. මොකද දන්නවද මේක පොදු පලාපල හැමෝටම තියෙනවා තමන් කරපු කුසල අකුසල්. දැන් මම කරලා තියෙන කුසල අකුසල් වෙනයි ඒ විදිහට තමයි මට ලැබෙන්නේ. ඔයා කරලා තියෙන කුසල අකුසල් වෙනයි ඒ විදිහට තමයි ඔයාට ලැබෙන්නේ. මේ ලෝකේ එක වගේ විවාහය ආර්ථික තත්ත්වයේ අමුදරු ලස්සන කැත රූපය ඒ හැමදේම එක වගේ මිනිස්සෙක් ඉන්නවද? නැහැ. ඇයි ඒ වෙනස් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ සාපේක්ෂව කරලා තියෙන කුසල අකුසල් එක්ක තමයි අපි හැමෝටම හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. මොනවා හරි අලුත් කටයුත්තක් කරන්න යනකොට තමන්ගේ හොඳ කාලය මොකක්ද කියලා බලන්න අනිවාර්යෙන් ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න වෙනවා. එහෙම නැතුව බලන්න බෑ. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හොඳ කාලෙ තිබ්බොත් හරියනවා. නරක කාලය තිබ්බොත් වරදිනවා. ඒක තමයි කාලෙන් කාලට අපේ ජීවිතේ වෙනස් වෙන්නේ. තේරුණාද? හරි. එතකොට අපි ගත්තොත් මේ ගිනීමේ කටයුතු වලට ඉතාම හොඳයි. හොඳට කරගන්න පුළුවන්. ඉදිනදා කටයුතු කරගන්න පුළුවන්. හැබැයි පොඩි සතුරු කරදර මාසේ අන්තිමට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙන්න ඉන්න අයට ඉතාම හොඳ කාල සීමාවක්. විදේශගත වෙලා ඉන්න අයට පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. සේවය කරන ස්ථානයේ හිතේ නොයෙක් ව්‍යාකූලතා සහ මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. මාසේ අන්තිමට සතුරු කරදර වලින් ප්‍රවේශම් වෙන්න.